අද අපි බලමු මෙන්න මේ EFI වාහනයක තියෙන මෙන්න මේ ඉන්ජෙක්ටර් එකක් හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා. මෙන්න මේක ගැන තමයි මම අද ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එකෙන් සරලවම කියලා දෙන්නේ. දැන් මේක ඇවිල්ලා Yamaha FZ version 2 වර්ගයේ බයික් එකක්. ඒ බයික් එකේ ඉන්ජෙක්ටරේ තමයි මේ තියෙන්නේ. මම දැන් මේක ගලවගෙන තියෙන්නේ. මෙන්න මේකට තමයි ඉන්ජෙක්ටර් එක කියලා කියන්නේ. ඒතර මෙන්න මේ ඉන්ජෙක්ටර් එකෙන් කරන්නේ මොකද්ද? ඒකත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මෙන්න මේ ඉන්ජෙක්ටරෙන් කරන්නේ මෙන්න මේ එන්ජින් එකට අවශ්‍ය කරන පෙට්‍රල් ටික විදලා දෙන එක. එහෙම නැත්නම් පෙට්‍රල් ටික ස්ප්‍රේ කරලා දෙන එක තමයි මෙන්න මේ ඉන්ජෙක්ටර් එකෙන් කරන්නේ. එතකොට මෙන්න මේක වැඩ කරන විදිය පොඩ්ඩක් මම කියලා දෙන්නම්. මෙන්න මේ ඉන්ජෙක්ටරේ වැඩ කරන්නේ අපි දැන් උඩින් ඇක්සිලරේටරේ අල්ලනකොට මෙන්න මේ throttle body එක තියෙනවා 3PS sensor එක. මේ තියෙන්නේ. මෙන්න මේ TPS sensor එකෙන් තමයි හරියටම මනගන්නේ දැන් අපි කොච්චර ප්‍රමාණයක් throttle එක ඕපන් කරලා තියෙනවද කියලා. එහෙම නැත්නම් කොච්චර ප්‍රමාණයක් ඇක්සිලරේටරේ අල්ලගෙන තියෙනවද නැද්ද කියලා. ඒතර එන්නේ මේ TPS sensor එකෙන් ඒ මනගත්ත දත්ත වෑර හරහා කෙලින්ම යවනවා මෙන්න මෙතන තියෙන ECU එකට. මේ තියෙන ECU එක. ඒ අරන් ආපු දත්ත මෙන්න මේ ECU එකට අරගෙන ඉවරලා මෙන්න මේ ECU එකෙන් තමයි තීරණය කරන්නේ කොච්චර ප්‍රමාණයක් මෙන්න මේ ඉන්ජෙක්ටරේ හරහා එන්ජින් එක ඇතුළට පෙට්‍රල් යවන්න ඕනේද නැද්ද කියලා. ඔන්න ඕක තමයි මෙන්න මෙතනදී සිද්ධ වෙන සරලම දේ. ඒතර මෙන්න මේ ඉන්ජෙක්ටරයට අවශ්‍ය කරන දත්ත ලබා ගන්න මේ උදව් වෙන්නේ මෙන්න මේ TPS sensor එක විතරක් නෙවෙයි. මෙතන තියෙනවා intake air pressure sensor එක. ඊට පස්සේ ගත්තාම මෙතන තියෙනවා oxygen sensor එක. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ engine temperature sensor එක. ඔන්න වගේ sensor වලිමුත් මෙන්න මේ ඉන්ජෙක්ටර් එකට අවශ්‍ය කරන දත්ත ලබා ගන්නවා. ඒ හැම sensor එකකින්ම ගත්ත දත්ත අනුව තමයි තීරණය කරන්නේ ECU එක මෙන්න මේ engine එකට කොච්චර ප්‍රමාණයක් පෙට්‍රල් යවන්න ඕනේද නැද්ද කියලා. එතකොට දැන් මෙන්න මේ ඉන්ජෙක්ටර් එක ඔයගොල්ලෝ බලන්න වෑර් දෙකක් තියෙනවා. මේ වෑර් දෙකම එන්නේ මෙන්න මෙතන තියෙන ECU එකෙන්. හරිද? මෙන්න මේ ECU එකෙන් තමයි වෑර් දෙකම එන්නේ. එතකොට එහා පැත්තේ තියෙනවා පෙට්‍රල් ලයින් එක. මේ තියෙන්නේ. මෙන්න මේ ලයින් එක කෙලින්ම වෙන්නේ එහා පැත්තේ තියෙන පෙට්‍රල් පම්ප් එකෙන්. එන්නේ පෙට්‍රල් පම්ප් එකෙන් යම් කිසි බාර් ප්‍රමාණයකට හැම වෙලේම මෙන්න මේ ඉන්ජෙක්ටරේට පෙට්‍රල් ටික තල්ලු කරගෙන තමයි ඉන්නේ. එතකොට ECU එකෙන් දෙන සිග්නල් එක අනුව තමයි මෙන්න මේ ඉන්ජෙක්ටරේ ඇතුලේ තියෙන වෑල් එක ඕපන් කරලා ක්ලෝස් කරලා අවශ්‍ය ප්‍රමාණයට එන්ජින් එකට පෙට්‍රල් ටික දෙන්නේ. ওই විදිහට තමයි මෙන්න මේක මෙතනදි වැඩ කරන්නේ. මම දැන් පොඩ්ඩක් ඔයගොල්ලන්ට මෙන්න මේ ඉන්ජෙක්ටරේ තෙල් විදින විදිය පෙන්වන්නම්. යතුරු ඔන් කරලා එන්ජින් එක පොඩ්ඩක් ෆෑන් කරලා පෙන්වන්නම්. මෙන්න මේ ඔයගොල්ලෝ හොඳට බලන්න මෙන්න මේකෙන් පෙට්‍රල් විදින විදිය. දැක්කද? දැන් මේක පොඩ්ඩක් බැටරිය බහලා තියෙන්නේ. මම ඒක නිසා වැඩිය ගහන්න යන්නේ නැහැ මෝටරේ. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේකෙන් පෙට්‍රල් විදින්නේ. ඒ කියන්නේ පෙට්‍රල් චූටි මීදුම් වගේ ස්ප්‍රේ එකක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි විසික් වෙන්නේ. ඒකනේ මෙන්න මේ EFI වාහනවල පෙට්‍රල් වැඩ කරනවා කියලා කියන්නේ. කාබුලේටර් මොඩල් වලට වැඩිය EFI වාහනවල පෙට්‍රල් වැඩ කරනවා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඒ කියන්නේ මෙන්න මේ සෙන්සර් වලින් ගන්න දත්ත අනුව හරියටම එන්ජින් එකට අවශ්‍ය කරන පෙට්‍රල් ප්‍රමාණය අපතේ යවන්නේ නැතුව හරියටම ඕන ප්‍රමාණයට විතරයි එන්ජින් එකට පෙට්‍රල් ටික දෙන්නේ. මම දැන් පොඩ්ඩක් මේකට හයි කරලා ඔයගොල්ලන්ට ස්ටාර්ට් කරලා පෙන්නන්නම් නිකන් මේ විදිහට දාලා. එතකොට ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ ඉන්ජෙක්ටරේ එන්ජින් එක ඇතුළට පෙට්‍රල් ටික විදින විදිය. මම දැන් මේක මේ විදිහට නිකන් තියලා ස්ටාර්ට් කරනවා. හරි. ඔන්න ස්ටාර්ට් වුණා. මම දැන් මේක ටිකෙන් ටික එළියට අරගෙන පෙන්නන්න. ඔයගොල්ලෝ හොඳට බලන්න මෙන්න මේකේ පෙට්‍රල් විදින විදිය. මේක එළියට ගත්තම සමහර කලකට නතර වෙන්න බලන්න. මොකද මේකේ මේ වටෙන් ලීක් වෙන නිසා මම ඔයගොල්ලන්ට ඒක පොඩ්ඩක් හරියටම පෙන්නන්න. ඔයගොල්ලෝ හොඳට බලන්න මෙන්න මේකේ ඉන්ජෙක්ටරෙන් එන්ජින් එක ඇතුළට තෙල් විදින විදිය. හරි. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති දැන් මෙන්න මේ ඉන්ජෙක්ටර් එකෙන් එන්ජින් එක ඇතුළට පෙට්‍රල් විදින විදිය. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මෙන්න මේ ඉන්ජෙක්ටර් එකක් වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට ඉතින් දැන් සරල අවබෝධයක් එන්න ඇති මෙන්න මේ ඉන්ජෙක්ටර් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අදට මම මේ වීඩියෝ මෙතනින් නතර කරනවා. ආයෙත් දවසක නම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.